Hello, හෙලෝ Umali. අර තව හාමුදුරු කෙනෙක් මොකක්ද ඒකට අහු වෙලා නේද? Umali එක මම දැම්මා. විමල් විරාශ කාමරු. ඒක තමයි. එයාගේ අර මන්ද පොලිස් කොපි තියෙනවා. ආ? මම වට එකක් ඒවර පොලිස් කොපි දෙකක් තිබ්බ එකේ. ඔව්. ඒක මම දැම්මා නේද? දාලා තිබුණා. ඒ වෙලම දැම්මා. දැම්මද? ඔව් ඔව්. අර දැන් මිනිස්සු මන් දැක්ක එක දෙන්න කියන රංජා ගොයුප එක හරි බං ඔව් මම දැක්කා මම දාලා තිබුණා. දෙන්නෙත් බරපතල මේක දාලා නේද? මට ඊට පස්සේ මේකින් කතා කර කොහෙයි ඒ ෆිල්ම් මේකින් කතා කරලා දැන් ඒ ළමයි දෙන ඉන්නවා දිගටම ලී යනවා. මේ පුළුවන් නම් බලන්න යන්න කියලා. ඒ වනේ ඒ ලෙවල් එකට යන්න ඕනේ මේ මොකද්ද එකම දේ මම කිව්වේ මේකටයි මේක මේ ඒක කරේ නැත්නම් එහෙම සාසනෙට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක ආරක්ෂා කරගන්න එහෙම හැමදාම හංග ඉන්න බෑ කියන නෙලා ඉන්න ඉන්න ඕනේ. පොඩි අර දෙන්න ඉන්න ඕනේ. ඔව්. අර සැරෙන් නෙවෙයි. ඔව් ඔව්. මේ මම කිව්වේ මේකට මට බොරුවක් මේක හදාගන්න. ඔව් බොරුවක් නෙවෙයි මේක හදාගන්න නැත්නම් මේකෙන් වෙන්නේ ඉස්සරහට බුද්ධ ශාසනයම නැති වෙලා යනවා. ඒ හිත මේකමටයි මම කිව්වේ මට මේක ආවත් මේ ප්‍රශ්න නැහැ ඉතින්. ඒ වුණාට මේක ඉතින් කට්ටියට එහෙම ඕනේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේකෙන් වෙන්නේ එහෙමයි කියලා මේක මේ හංග හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔව් ඔව්. නෙලා ඉන්නේ කරනවා. ඔව් ඔව්. ඉතින් මල්ලි හරි වෙන මොකුත් නැහැ. මල්ලි මොකද මල්ලි අර අතන්ටත් බහැලා පිස්සෙක් නේ විරාජ. දන්නේ නැත්තේ. චන්දිලා දැන් දෙන්නගෙන ඉන්නේ. ඒ උන්ගේ වැඩක් නේ ඒක දන්නත් නෙවෙයි අර. මේ සම්පූර්ණ වැඩි අයියේ මේ ඔක්කොම ගෙවලා මේ නීතිගත මේක දාලා තියෙන්නේ. ඒක බොරුවට ඉතින් ප්‍රොටෙක්ට් කරන ඉඳන් ඉතින් මේ කියන්නේ මේ රටේ දැන් ඔව් මේ ටික ගෙවන්නකෝ. හා හෙලෝ මේ රටේ වැඩ යන වරල්ලක් හදනවා මේ. අන්න ඒකයි නේද ඒක පොටස් කිරීම කලාවක් නේ උන්ගේ මේක ඒවල ඉවරයි නේද සේරම මේවා කරලා ඉවරයි ඒගොල්ලන්ගේ කැබිනට් එකට දාලා ඉවරයි